ඉතින් අද අපි බලමු කෘත්‍රිම රසකාරක එකතු කරන්නේ නැතුව ගෑවුණු තැන කන්න පුළුවන් රසම රස සොයා මීට් කරි එකක් හදන විදිහ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර හදන විදිහ හරියටම බලා ගන්න. මුලින්ම අපි ගන්න සොයා මීට් ටික ඇතලියකට දාගෙන ලුණු ටිකක් කහ ටිකක් එකතු කරගන්නවා. මම මෙතන සොයා මීට් ග්‍රෑම් 50ක් තමයි එකතු කරගෙන තියෙන්නේ. ඒකටම අපි උණු වතුර ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ පොල් තෙල් බින්දු කීපයකුත් එකතු කරගෙන මේක විනාඩි 4-5ක් සාමාන්‍ය ගින්දරේ හොඳට තඹ ගන්න ඕනි. ඊළඟට සොයා මීට් එකේ වතුර ටික හොඳින් මිරිකලා අයින් කරගෙන වෙනත් භාජනයකට දාගන්නවා. ඒකටම අපි ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඇතලියක් ක්ලිප්පේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වීගෙන එද්දී අවැට කීපයක් එකතු කරගන්නවා. ඒකටම කපාගත්ත පීලුණු ගෙඩි භාගයක් සුදු ලුණු බික් දෙකක් විතර කපාගෙන එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට කුරුදු පොත්තක් එනසාල් කරාබු නැටි දෙකක් විතර කොටාගෙන එකතු කරගන්නවා. මේ ටික විනාඩියක් විතර ටෙම්පරාදු කරගන්න. ඊළඟට පොඩියට කපාගත්ත සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩියක් එකතු කරගන්නවා. අලේක ටිකක් පොඩියට කපාගෙන එකතු කරගන්න. මොකද එතකොට ඉක්මනට තඹ ගන්න පුළුවන්. ඊළඟට බැදපු 3-5 පුරවපු තේ හැන්දා බැදගත්ත මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් විතර එකතු කරගෙන මේ ටිකත් හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට ඒකටම රම්පේ කරපිංච ටිකක් පලාගත්ත අමු මිරිස් කරල් දෙකකුත් එකතු කරගන්නවා. ඊළඟට මම සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුණු තක්කාලි ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා එකතු කරගන්නවා. ඒකත් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. විනාඩියකින් දෙකකින් විතර පස්සේ අපි තඹගත්ත සෝයා මීට් ටිකක් මේකට එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරාට පස්සේ විශේෂයෙන්ම කරන්න ඕනේ ලිපේ ගින්දර ගොඩාක් අඩු මට්ටමට තියාගන්න ඕනි. මේ කරි එක කලබලයට ගින්දර වැඩි කරගෙන උයා ගන්න යන්න එපා. ලිපේ ගින්දර ගොඩාක් අඩු මට්ටමට තියාගෙන විනාඩි 15ක් 20ක් මේක හොඳට උයා ගන්න. එතකොට මේකට ලස්සන පාටක් හොඳ රසයක් එකතු වෙනවා. ඒ වගේම මේ වෙලාවට ලුණු බලලා ලුණුත් එකතු කරගන්න. ඉතින් මේ තියෙන විනාඩි 15ක් විතර ගියාට පස්සේ අපේ සොයා මීට් කරි එක හොඳට පාටට සුවඳට රසට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ රසම රස සොයා මීට් කරි එකක් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න සුබ දවසක්.